ආයුබෝවන් අපි විනිසුරු මඩුල්ල ඇතුළු මේක සංවිධානය කරපු ධනුෂ් සහ රුචිර සර්ටත් පැමිණි හැමෝටමත් බොහොම ආදරෙන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මම KC අංක 50 BG සුජීව ක්‍රිෂාන්ත අම්බලන්ගොඩ ඉඳලා. ඒ වගේම මේ ගායනය මේ ගීතය යට බොහොම ආසයි මගේ ජීවිතයත් හා සම්බන්ධයි කියලා හිතෙන ගීතයක්. හරිම ආදරෙන් ආසාවෙන් ගායනා කරපු ගීතය ගායනා කරන්න බලාපොරොත්තු වෙන ගීතයක්. අපිට ජෝතිපාල සර් වගේම ගායනා කරන්න බැරි වෙයි. නමුත් හැකි උපරිමයෙන්ම උත්සාහ කරනවා. බොහොම ස්තුතියි. රුපායනරයි පරින්දා තව නීලඹරි නෑ පායා දැන් තාත්ත දැති නඩා නැලවී මිදියන්න පුතාම රුපායනරයි පරින්දා තව නීලඹරි නෑ පායා දැන් ති නඩා නැලවී යන්න පුතාමා මේ යහනේ මින් පෙර පාවි පුතු නැලවුයි සංගීතේ යලි ආයේ ඇහින්නේ නැහනේ හඬ ගොළුයි මැකුණා ඇගින් අඳුරේ තනි වී යලොවේමි අප දෙදෙනා ශෝක වියෝගේ දැන් තාත දැති නඩා නැලවී නිදියන්න පුතාමා රුපායනරයි කරින්දා අවනීලඹරි නෑ පායා දැන් තාත දැති නඩා නැලවී නිදියන්න පුතාමා මේදනා සංසුන් යාමේ පුතු දකිනා ශෝක සිහිනේ රහසේම ඇවිල්ලා අම්මා ඔබ නලවා සනසායාවි පුතුනේ පවසන්න එවේලේ අප විඳිනා ශෝක වියෝගේ දැන් තාත්ත දැති නඩා නැලවී නිදියන්න පුතාම පායනරයි කරින්දා අවනීලඹරි නෑ පායා දැන් තාත්ත දැති නඩා නැලවී නිදියන්න පුතාම රුපායනරයි කරින්දා අවනීලඹරි නෑ පායා දැන් තාත්ත දැති නඩා නැලවී නිදියන්න පුතාමා ස්තුතියි. මම හිතන්නේ ඔබ තෝරගත්ත ගීතේ නම් ඔබට ගැළපෙන විදිහට තෝරගෙන තිබ්බා. සමහර විට අර මුලින්ම ගායනා කරන්න කිව්ව නිසාද කියලා මම දන්නේ නැහැ. පොඩ්ඩක් අර මේ හුස්ම ගැනීමේදී පුංචි පුංචි සුළු
අඩුපාඩු කීපයක් තිබ්බ. ඒ වුණාට ඔබ මම හිතන්නේ ඒ ගීතයත් එක්ක කොහොම හරි ඒ සාධාරණයක් කරන්න ඔබ ලොකු උත්සාහයක් ගත්තා. ස්තුතියි. බොහොම ස්තුතියි සර්.